ආයුබෝවන් our Food Palace YouTube channel එකට ඔයාලව අද සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් මම මේ රාමදාන් මාසේ වෙනස්ම අලුත්ම ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරගෙන ඇවිත් තියෙනවා. හැබැයි ඉතින් වීඩියෝ එක ටිකක් දිග වෙන්න පුළුවන්. වීඩියෝ එක අවසාන වෙනකල් බලන්න ස්කිප් නොකර ඔයාලට වීඩියෝ එකේ අවසානයේ ලස්සනම දෙයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මුලින් මෙතන අරගෙන තියෙනවා මෙහි රටවල් වල තියෙනවා කවුරුත් දන්නවා බ්‍රෙඩ් රොටි එක වර්ග රොටි තියෙනවා මේක ටිකක් කුඩා රොටි එක ඒකත් මම පොඩි රවුමක් තියලා රවුමට හරියටම රවුම් කපා ගත්තා මුලින්ම ඊට පස්සේ මම මේක ටෝස්ට් කරගන්නයි යන්නේ. ඉතින් මේකේ කප් කේක් හදන මම මේ තැටියේ ඒ රවුමේ ප්‍රමාණයට තමයි මම බ්‍රෙඩ් ටික කපා ගත්තේ. ඉතින් මං අඩියට තෙල් ටිකක් ගාලා ඊට පස්සේ අර කපාගත්තු රොටි ටික පොඩි රවුම් ටිකයකට තියාගෙන මම මේක ටෝස්ට් කරගන්නවා. ඉතින් ටෝස්ට් කරගන්න විදිහ ඔයාලට පෙන්වන්න ඕනේ දන්නවනේ oven එකට දාලා රෝස්ට් කරගන්න විදිහ. ඉතින් මේ ඊට පස්සේ තමයි ඒක පැත්තකින් තියාගෙන ඊට පස්සේ මම මෙතන අරගෙන තියෙනවා කැරට් පොඩ්ඩක් අරගත්තා. ඔයාලත් ඉතින් ඇති ප්‍රමාණය අනුව අරගන්න. මම මේ බ්‍රෙඩ් 6ක් හදාගන්න ප්‍රමාණයකට තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් කහපාට බෙල් පේපර් එකකින් අරගෙන තියෙනවා පොඩ්ඩක් ඒ වගේම කොළ පාට බෙල් පේපර් එකෙනුත් ටිකක් අරගෙන තියෙනවා. එතකොට අමු මිරිස් බීලුණු පොඩි ගෙඩියක් හීනියට කපාගෙන ඒ වගේම පොඩි ටෝන ටින් එකක් අරගෙන තියෙනවා. මේ ටින් එකම නම් ඕන නැහැ. මේ භාගයක් විතර ඇති හොඳටම මේ බ්‍රෙඩ් 6 හදාගන්න. ඒත් එක්කම තව මං කියුකම්බර් ගෙඩියක් අරන් තියෙනවා. ඒ වගේම තව අරගත්තා මම මේක හදලා පොඩ්ඩක් ලස්සන කරගන්න. ඒ නිසා ස්ටික් ටිකකුත් තියෙනවා. ඒ වගේම තමයි සෝයා සෝස් ටිකකුත් මට මේකට ඕන. ඉතින් මේ බලන්නකො මේක හදලා එනකොට කොහොමද මොකද්ද කියලා. ඇත්තටම ඒ වගේම තමයි මම මෙතන බිත්තර ගෙඩි 3ක්. මේ බිත්තර මම තම්බලා තමයි අරගෙන තියෙන්නේ. මොකද මට ඕන තම්බලා. ඒක නිසා මම බිත්තර ගෙඩි 3කුත් තම්බලා අරගත්තා. ඒත් එක්ක මං මෙතන මේ අර කියුකම්බර් එක ඒක පොඩියට හීනියට දිගට මම ඉරලා පිහියෙන් මේ ගානට හීනියට කපා ගත්තා. ඒත් එක්ක මොලියුවට ටිකක් තියෙනවා බ්ලූබේරි චුට්ටකුත් තියෙනවා. ඉතින් ඒත් දැන් මම මේකට මේ මාළුව හදාගන්න තමයි ලෑස්ති කරන්නේ. ඉතින් මම මේකට ගොඩාක්ම තෙල් එකතු කරගන්නේ තෙල් කණ්ඩා ගුණයි. ඒක නිසා මම මේ ඔයිට කලින් වීඩියෝ එක පෙන්නුවා මම ස්ප්‍රේ බොටල් එක තෙල් මේ ගන්න විදිහ. ඉතින් ඒක තමයි මම කොහොමද නිතරම වගේ පාවිච්චි කරන්න මොකද නැත්තම් මේ තෙල් ගොඩක් කැවෙන නිසා. ඉතින් ඒකෙන් පොඩ්ඩක් මම පෑන් එකට දාගෙන දැන් කරගන්න යන්නේ අර කපාගත්තු එළවලු ටික පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්නවා. එළවලු ටික ඉතින් අර ගොඩක් මැලවෙන්න මම ටෙම්පරාදු කරගන්නේ බාගෙට වගේ ටිකක් හැපෙන ගානට වගේ තමයි මම මේක හදාගන්නේ. ඊට පස්සේ ඒකට මම මේ පොඩ්ඩක් කහ චුට්ටක් එකතු කරගන්නවා. රස අනෝලුණුත් එකතු කරගන්නවා. තව මට හිතුණා මේකට
චුට්ටක් සැර වෙන්න හින්දා අවුමිරිස් විතරනේ මම ගත්තේ. ඒක නිසා මට හිතුණා මිරිස් කුඩු පොඩ්ඩකුත් එකතු කරගත්තා නම් හොඳයි කියලා. ඔයාලත් දැවිල්ල ඔයාලට අවශ්‍ය විදිහට වැඩි අඩු කරගන්න පුළුවන්. මම ඉතින් මිරිස් ගොඩක්ම ගත්තේ නැහැ. චුට්ටක් වගේ තමයි එකතු කරගත්තේ අර ගොඩාක් සැරට කණ්ඩත්. අවුමිරිස් වලත් සැර තියෙනවනේ ඒක නිසා. ඊට පස්සේ මම ඉතින් අන්තිමට මම එකතු කරගත්ත ඒකට සෝයා සෝස් ටිකකුත්. ඊට පස්සේ තාම මම මේකට ඉතින් සැමන් ටික ටෝන එක එකතු කරගත්තේ නෑනේ. දැන් ඊගාවට මම ටෝන එක එකතු කරගන්න තමයි යන්නේ. මම ටෝන එක ඔක්කොම ගත්තද ඒ ටෝන කෑන් එකම ගත්තේ නැහැ. ඒකෙන් භාගයක් මට ඇති. මොකද ගොඩාක් වැඩි ප්‍රමාණයක් හදන්නේ නැහැ. මොකද අර බ්‍රෙඩ් 6ක් විතරනේ මම ලෑස්ති කරගත්තේ. ඉතින් ඒකට ඇති ප්‍රමාණයට තමයි මම මේ ටෝන එක ගත්තේ. ඉතින් මට හොඳටම ඇති ඒ ටෝන එකෙන් භාගයක්. ඉතින් මේ බලන්නකො මේක හදලා ඉවර වෙනකොට කොහොමද මේකේ අවසානය කියලා. ඉතින් දැන් අර මං කිව්වනේ තඹගත්ත බිත්තර ඒ ටික මම දෙකට කපලා අඩිය දැන් හිටවන්න අමාරුනේ තියන්න. ඒක නිසා අඩිය පොඩ්ඩක් පොඩි පෙත්තක් කපලා අයින් කරා. එතකොට හොඳට හිටින නිසා තිබ්බහම ඒක නිසා ඒක අයින් කරා. ඔන්න දැන් ඉතින් මේ තියෙන්නේ මම ලෑස්ති කරගත්තු කරි එක. දැන් මේකට මම කරන්නේ මේකෙන් මට අනාගන්න ඉඩ මදි නිසා මම වෙන භාජනයකට අර හදාගත්තු කරි එක දාගන්නවා. ඊට පස්සේ මම කරන්නේ ඒකට බිත්තර තම්ම ගත්තනේ. ඒ තම්මගත්තු බිත්තරේ මට ඕන සුදු මදේ ඕන සුදු. ඒකේ කහ මදේ මම මේ කරි එකට එකතු කරගන්නවා. මේ විදිහට කහ මද ටික ඔක්කොම මේකට එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා. අර එළවලු හදාගත්තු එළවලු එකට මේක මාරම රසයි. හදලා බලන්න අනිවාර්යෙන්ම ඔයාලා මේ කරිය මාරම රසයි. අර සැමන් ටෝනයි කයි බිත්තරේ කහ මදේ එළවලු එකට එකතු වුනහම හැබැයි එළවලු එක ගොඩාක්ම මැලවෙන්න බැලලා මේ ටෙම්පරාදු කරගන්න හොඳ නැහැ. ඉතින් ඒක එකතු කරගෙන මේ බලන්න මම ටෝස් කරගත්තු බ්‍රෙඩ් ටික ලස්සනට කප් එකක් වගේ හැදිලා නේද? ඔන්න දැන් මේකට මම අර බිත්තර ටික කපලා සුදු මදේ තියාගත්තානේ. ඉතින් දැන් මම කරන්නේ මේ කප් 6ටම අර සුදු මද 6 එකතු උඩින් තියාගත්තා. ඊට පස්සේ මම අර හදාගත්තු කරි එකෙන් දැන් මේ සුදු මදේ කප් ඒකට පුරව ගන්නවා. හොඳට පුරව ගන්න. ඉතින් මම මේ තැටියම අරගත්තේ මොකද බිස්කට් එක වගේ දැන් කර වෙලා හොඳට තියෙන්නේ මේ බ්‍රෙඩ් ටික. එතකොට බිත්තරේ තිබ්බහම හරියට අර හිටින්නේ නැහැනේ. මට තව මේකේ අවසානෙට ගොඩක් දේවල් තියෙනවනේ කරගන්න. ඒක නිසා එහෙට මෙහෙට යනවා හැලෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා තමයි මම මේකෙම තියාගෙන මේ ට්‍රේ එකේම තියාගෙන ඔක්කොම ටික ලෑස්ති කරගෙන මම වෙනම ආපහු මේකෙන් අරගෙන මේ භාජනයකට තියාගන්නවා. මොකද දැන් මට අපහසුයි එළියෙන් තියාගෙන මේක ලෑස්ති කරගන්න. ඒක නිසා තමයි මම මේ ට්‍රේ එකේම ලෑස්ති කරගන්නේ. ඉතින් ඕම් බලන්නකෝ දැන් මේ 6ටම මම අර හදාගත්තු කරි එකෙන් බිත්තරේ වලට පුරවලා ඉවරයි. ඊට පස්සේ ඉතින් මොකද්ද කරන්න තියෙන්නේ? ඊට පස්සේ තියෙන්නේ මේක ලස්සන කරගන්න. ඔන්න මම අර පෙන්නුවනේ කියුකම්බරයි, බ්ලූබෙරි, එතකොට ඔලිව් ඒ වුණාට ඔලිව් එක මම පාවිච්චි ගත්තේ නැහැ. මොකද මේ ස්ටික් එකට ගහන්න බෑ ඔලිව් ඇටේ මැද තියෙන නිසා ඒකෙන් ගහන්න අමාරුයි. ඒක නිසා මම කරපු වැඩේ ඔලිව් එක අයින් කරලා
රතු පාට බෙල් පේපර් එකෙන් පොඩියට කොටු කෑලි ටිකක් කපලා ඒක තමයි ගත්තේ. මොකද ඔයාලා බලයි ඔලිව් වලට පෙන්නුවා කොහොම මේකේ ඔලිව් නෑනේ කියලා. ඉතින් ඕම් බලන්නකො ඔන්න ඔය විදිහට තමයි හැදුනේ. ලස්සනට තියෙනවා නේද? ඇත්තටම බර්ත්ඩේ පාටි එකට, ඇනිවර්සරි පාටි එකට ඕනම විශේෂ අවස්ථාවකට ඇත්තටම හරිම ලස්සනට මේ වගේ එකක් ගෙදරදීම ලේසියෙන්ම හදලා ඔයාලට හොඳ හදාගන්න පුළුවන්. ඉතින් මේ බලන්න කොච්චර ලස්සනයිද කියලා. ඉතින් මම මේක මේ හැදුවේ ගොඩක්ම මේ රමදාන් මාසේ මේ ගොඩක් වටිනවා කියන හින්දා. ඉතින් රමදාන් මාසේ විතරක් නෙමෙයි ඕන වෙලාවක ඕන විශේෂ දෙයකට ගෙදර කවුරු හරි ආවත් මේ